ධර්මයේ ලෝකය කියලා විග්‍රහ කරලා තියෙනවා ධාතු, ස්කන්ධ, ආයතන, පටිච්චසමුප්පාද වශයෙන් දේශනා කරලා තියෙනවා. එතකොට අපි දැනට ලෝකය කියලා හිතන් ඉන්නේ ඊහඳ ගස් ගල් තාරකා තියෙන අම්මා තාත්තා දුව පුතා ඒ සහෝදරයෝ සත්තු මේ මනුස්සයන්ගේ සත්තුන්ගේ එහෙම අහස පොළොව තියෙන එහෙම ලෝකයක් ගැන අපි හිතන් ඉන්නේ. නමුත් ඒ ඔක්කොම ටික අපිට පේන ස්වභාවය නැත්නම් අපි ගුණ කරොත් දිට්ඨ කියලා කියන්න පුළුවන්. එතකොට මේ දැකීම මාත්‍රයක් විතරයි එතකොට ඇස කියලා කියන්නේ මොකද්ද? කර්ණාසය දිවකය මනස කියන එක මොකද්ද කියලා අපි අවබෝධ කරගත්තා ලෝකය අවබෝධ කරගත්තා. එතකොට ලෝකය තමයි ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පස්ස මන ධම්ම කියන්නේ ඔන්න ඔය ලෝකය. එක විදියකින්. තව විදියකින් කියනවා නම් ditta sutta muta විඤ්ඤාත. කියන්නේ පෙනීමේ ස්වභාවය, ඇහිීමේ ස්වභාවය, දැනීමේ ස්වභාවය, දැනගැනීමේ ස්වභාවය. එතකොට ඔන්න ඔය විදිහට තමයි ආධ්‍යාත්මික ලෝකේ අපිට මේ විග්‍රහ කරලා තියෙන. එතකොට බුද්ධාගමේ ලෝකය කියන්නේ නොතන. එතකොට පෙනීමේ ස්වභාවය, ඇහිීමේ, දැනීමේ, දැනගැනීමේ ස්වභාවය තමයි ලෝකය. අපිට තවත් ඔක කෙටි කරගන්න පුළුවන් පෙනීමේ, ඇහිීමේ, දැනීමේ, දැනගැනීමේ ස්වභාවය විදිහට ක්‍රියාත්මක වෙන්නේ ආකාර හතරක්. නමුත් ආකාර හතරක් වුණාට මේ හිතේම ස්වභාවයක් තමයි පෙනීමේ, ඇහිීමේ, දැනීමේ, දැනගැනීමේ ස්වභාවය. එතකොට මේ එකම ස්වභාවයක් හතර ආකාරයකට, හය ආකාරයකට විස්තර කරලා විග්‍රහ කරලා තියෙනවා. අපි නුවණින් තේරුම් ගන්න ඕන, නුවණින් අවබෝධ කරගන්න ඕන මේ එකම ස්වභාවයක් ගැන තමයි කියලා තියෙන්නේ කියලා. සම්මා දිට්ඨි නුවණටපත් වෙනකොට නැත්නම් සලආයතන පිළිබඳව නැත්නම් අපි කියනවා පෙනීමේ, ඇහිීමේ, දැනීමේ ස්වභාවය අවබෝධ කරගන්නකොට තේරෙන මේ එකම ස්වභාවයක් ගැන තමයි කියලා තියෙන්නේ. එතකොට විවිධ සූත්‍ර වලින් විවිධ කතා වලින් අපිට මේ දේශනා කරලා තියෙන මේ සූත්‍ර ස්වරේ එකම කාරණාවක් ගැන තමයි විවිධ විදිහේ විග්‍රහ කරලා තියෙන්නේ අපිට. එතකොට මේ ඔක්කොම කාරණා ගැන හොය ඉන්නව නැහැ. එකක් තේරුම් ගත්තා නම් අනිත් ඔක්කොම ටික තේරෙනවා ඒ වගේ කියලා.